ඔබ කවදා හරි මැරෙනවද? බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මරණය කියන්නේ අවසානය කියලයි. කළුවර කාමරයකට වැටෙනවා වාගේ වැඩක් කියලයි. හැබැයි මම ඔබට කිව්වොත් මරණය කියන්නේ විශ්වයේ තියෙන ලොකුම මුලාව කියලා. අද අපි කතා කරන්න යන්නේ නූතන විද්‍යාවට තාම හොයාගන්න බැරි වුණ හැබැයි අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ ලෝකයට හෙළි කළ විශ්වයේ ගැඹුරුම රහස ගැනයි. මේ වීඩියෝ එක ඉවර වෙද්දී මරණය ගැන ඔබට තිබුණ බය නැත්තරටම නැති වෙලා යාවි. අද ලෝකයේ විද්‍යාඥයින් හිස් මුදුනින් පිළිගන්නා මූලික නීතියක් තියෙනවා. ඒ තමයි ශක්ති සංස්ථිති නියමය ලෙස. සරලවම කිව්වොත් විශ්වයේ තියෙන ශක්තියක් විනාශ කරන්න බෑ. ඒට පුළුවන් එක ආකාරයකින් තවත් ආකාරයකට මාරු වෙන්න විතරයි. දැන් තර්කානුකූලව හිතන්න. විද්‍යාව පිළිගන්නවා අපේ ශරීරය තුළ බයෝ ඉලෙක්ට්‍රිසිටි හෙවත් විද්‍යුත් රසායනික ශක්තියක් ක්‍රියාත්මකයි කියලා. ඔහෙනම් මරණයේදී මොළය නතර වුණාම ඒ ශක්තියට මොකද වෙන්නේ? විද්‍යා නියමයට අනුව ඒක ශුන්‍ය වෙන්න බෑ. ඒක යම් තැනකට යා යුතුමයි. විද්‍යාව තාම මේ පාර හොයනවා. හැබැයි බුදුදහම ඒ ශක්ති පාර හරියටම පෙන්නලා තියෙනවා. බුදුදහමේ ගැඹුරුම ඉගැන්වීම වන අභිධර්මයට අනුව ජීවිතය කියන්නේ චිත්ත පරම්පරාවක්. හරියට නොකඩවා ගලන ගඟක් වගේ. ඔබ මැරෙනවා කියලා හිතන මොහොතේ ඇත්තටම වෙන්නේ මොකක්ද? ඔබේ මේ භවයේ අවසාන සිතුවිල්ල. ඒ කියන්නේ චුතිසිත උපදිනවා. මේකට හොඳම උදාහරණය රේඩියෝවක්. රේඩියෝ ස්ටේෂන් එකකින් එවන තරංගය ඔබේ රේඩියෝව පොළවේ ගැහුවට මැරෙන්නේ නැහැ. රේඩියෝව කැඩුනට අර තරංගය විශ්වයේ තියෙනවා. ඒක ඒ ළඟට අහුවෙන රිසීවර් එකට සම්බන්ධ වෙනවා. මරණය කියන්නේ ශරීරය නැමැති රේඩියෝව කැඩීම විතරයි. ඔබේ සිතේ ශක්ති තරංගය ඒ ළඟ නිවැරදි රිසීවර් එකට, ඒ කියන්නේ ගැළපෙන මව් කුසට ෂණයකින් සම්බන්ධ වෙනවා. මෙතනදී බුද්ධිමතුන්ට එන ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. ආත්මයක් නැත්නම්, කෙනෙක් යන්නේ නැත්නම් කොහොමද මම ආයේ උපදින්නේ? බුදුන් වහන්සේ මේකට දුන්නේ අපූර්ව උදාහරණයක්. හිතන්න, ඉටිපන්දමකින් තව ඉටිපන්දමක් පත්තු කරනවා. පළමු ඉටිපන්දමේ තිබුණු ගිනි දැල්ලද අලුත් එකට ගියේ. නැහැ නේද? එහෙනම් අලුත් එක පත්තු උනේ පරණ එක නැතුවද? ඒත් නැහැ නේද? පරණ දැල්ලේ ශක්තිය තමයි අලුත් දැල්ල හැදුවේ. ඔබේ පුනර්භවයත් එච්චරයි. බුදුන් වහන්සේ දේශනා කළ අනන්තර පච්චඤ්ඤාය කියන්නේ මේකයි. මේ ශරීරය අලු වෙද්දී ඔබේ සිතේ තිබුණු කර්ම ශක්තිය විතරක් ගිහින් ඊළඟ භවය පත්තු කරනවා. එතන යන්න පුද්ගලයෙක් නැහැ. තියෙන්නේ ශක්ති හුවමාරුවක් විතරයි. මේ කතාවේ භයානකම සහ වටිනාම රහස තියෙන්නේ මෙතන. ඊළඟ භවය තීරණය වෙන්නේ ඔබ ජීවිත කාලය පුරාම එකතු කරපු දත්ත සහ අන්තිම මොහොතේ ඔබේ මානසික මට්ටම මත. ෆිසික්ස් වල රෙසොනන්ස් තියරි එක වගේමයි මේකත්. ඔබ මැරෙන වෙලාවේ බයෙන්, තරහින්, ලෝභකමින් හිටියොත් ඒ නෙගටිව් එනර්ජිකට ගැලපෙන පහත් උපතක්, ඒ කියන්නේ සත්ව හෝ ප්‍රේත ඔබට ලැබෙනවා. ඒක ස්වභාව ධර්මයේ නියමය. හැබැයි ඔබ මේක තේරුම් අරගෙන මේ මැරෙන්නේ මම නෙවෙයි, මේක ස්වභාවික ක්‍රියාවලියක් කියලා හිත නිදහස් කරගත්තොත් ඔබට පුළුවන් ඉහළම තලයකට යන්න. එහෙමත් නැත්නම් මේ සයිකල් එකම කඩලා දාන්න උනත් පුළුවන්. එහෙනම් නිවන් දකින්නවා කියන්නේ මේ ශක්තිය විනාශ කරන එකද? ශක්තිය විනාශ කරන්න බෑ කිව්වා නේද? නැහැ. බුදුදහමේ පටිච්ච සමුප්පාදයට අනුව මේ සංසාර ගමන යවන ශක්තිය ඉබේ පහළ වුණ දෙයක් නෙවෙයි. ඒක ඔබේ මනසේ තියෙන තණ්හාව නැමැති ජනක යන්ත්‍රය මගින් නිපදවන දෙයක්. බුදුන් වහන්සේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේදී මේක පැහැදිලි කළේ ගින්නක් උපමා කරගෙන. දැවෙන ගින්නකට දර දාන එක නැවැත්තුවොත් ඒ ගින්න නිවි යනවා. එතකොට කෙනෙක් ඇහුවොත් ඒ ගින්න කොහාටද ගියේ කියලා ඒ ප්‍රශ්නය වැරදි. ගින්න කොහෙවත් ගියේ නැහැ. ඒ පැවැත්මට අවශ්‍ය සාධක නැති වූ නිසා ක්‍රියාවලිය සංසිඳුණා. රහත් වීමේදී වෙන්නේ ඔබේ සිතේ තියෙන බැඳීම නැති වෙන එක. එතකොට අර ජෙනරේටර් එක ක්‍රියා විරහිත වෙනවා. අලුත් ශක්තියක් හැදෙන්නේ නැහැ. ඊළඟ භවයක් පත්තු වෙන්නේ නැහැ. ඒ තමයි ශූන්‍යතාවය. කිසිදු විඳවීමක් නැති පරම ශාන්තිය. ඉතින් මිත්‍රවරුනි, බය වෙන්න දෙයක් නැහැ. මරණය කියන්නේ පරණ ඇඳුමක් ගලවලා අලුත් ඇඳුමක් අඳිනවා වගේ සාමාන්‍ය දෙයක්. විද්‍යාවට තාම හොයාගන්න බැරි වුණාට බුදුදහම ඒ software code එක ඔබට පෙන්නලා ඉවරයි. ප්‍රඥාවන්තයෙක් විදියට හිතන්න. ඔබ කියන්නේ මැරෙන පුද්ගලයෙක් නෙවෙයි. ඔබ කියන්නේ විශ්වයේ නොනවතින ශක්ති ධාරාවක්. ඒ ශක්තිය පිරිසිදු කර ගැනීම පමණයි ඔබේ එකම වගකීම.
මේ වීඩියෝ එකෙන් ඔබේ ජීවිතයට යම් ආලෝකයක් ලැබුණ නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔබට සත්‍යය අවබෝධ වේවා.